ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවරුණ හංසික. අද මම කතා කරන්නේ අශ්වගන්ධ ගැන. අශ්වගන්ධ කියන වචනේ ඔයගොල්ලෝ අහලා ඇති බොහෝ දුරට. මේක අශ්වගන්ධ කියන්නේ බෙහෙතක්. බෙහෙතක් කියන්නේ මේක ගහ. මේක පැලෑටියක්. පැලයක්. මේක සිංහලෙන් කියනවා අමුකරා කියලා. අමුකරා කියලා ලංකාවේ වැවෙන, ඉන්දියාවෙත් වැවෙන පැලෑටියක් අමුකරා විශේෂ බෙහෙතක්. ඉන්දියන් ජින්සෙන් කියලා කියනවා. වින්ටර් චෙරි කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඉන්දියන් ජින්සෙන්. ඉන්දියන් වින්ටර් චෙරි ඒ නම් වලින් හඳුන්වනවා. මේක සයන්ටිෆික් නේම් එක, බොටනිකල් නේම් එක. විද්‍යාත්මක නාමය විතානියා සොම්නිෆෙරා. විතානියා සොම්නිෆෙරා. මේක අශ්වගන්ධ. අශ්ව කියන්නේ අශ්වයා, ගන්ධ කියන්නේ ගඳ. අශ්වයන්ගේ ගඳ. මේ අලවලින් එන හින්දා තමයි මේක ආයුර්වේදයේ සංස්කෘත භාෂාවෙන් අශ්වගන්ධ කියන්නේ. මේක විශේෂයෙන් වැඩිපුරම අපි භාවිත කරගන්නේ පොළවේ යට තියෙන අල කුඩා පැලයක්. ඒකේ ආයුර්වේදයේ විශේෂ බෙහෙතක් මේක. ආයුර්වේදයේ මේ අල වලින් චූර්ණ පවුඩර්ස් කියන්නේ කුඩු හදනවා, අරිෂ්ඨ හදනවා, තෙල් හදනවා, ගෘත. ඒ කියන්නේ එළිඟ තෙල් එක මිශ්‍ර කරලා බෙහෙත් හදනවා. ඒ විදිහේ විවිධ අශ්වගන්ධ නිෂ්පාදන තියෙනවා. අනිකුත් බෙහෙත් සමගත් මිශ්‍ර කරලා මේ අශ්වගන්ධ පාවිච්චි කරනවා. මේකේ ප්‍රයෝජන ගත්තොත් ගොඩක්ම ප්‍රයෝජන තියෙනවා. අපි හිතනවටත් වඩා පරීක්ෂණාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. ඒක ආයුර්වේද පොත්පත්වල පවා සඳහන් කරලා තියෙනවා. මේකේ විශේෂයෙන් මානසික පැත්තට. ඒ කියන්නේ අපි හිතා නැති වුණාට මේකෙන් ආතතිය අඩු කරනවා. කාන්සාව, විෂාදය, කාන්සාව කියවම ඇන්සයිටි, විෂාදය, ડિප්‍රෙෂන්. ඒ රෝග තත්ත්ව පවා පාලනය කිරීමේ හැකියාවක් මේ අශ්වගන්ධ වලට තියෙනවා. ඒකම ලිංගික ශක්තිය වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ ටෙස්ටෙස්ටරෝන්. පිරිමි හෝමෝනය තමයි පිරිමි බව ඇති කරන හෝමෝනය ටෙස්ටෙස්ටරෝන්. ඒ හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒ ශ්‍රාවය වැඩි කරනවා. ඒකම සරු බව. පිරිමින්ගේ ලිංගික නිසරු බව, සරු බව, සබ්ෆර්ටිලිටි තත්ත්වයන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්, බොන්න පුළුවන්. ඒ දේවල් වලට ඉතා වැදගත්. ලිංගික හෝමෝන එක්කම ලිංගික හෝමෝන එක්කම ලිංගික ශක්තිය, ඒ හැකියාවත් වැඩි කිරීමට මේක මේ අශ්වගන්ධ විශේෂයෙන්ම හේතු වෙනවා. ඊට පස්සේ ආතරයිටිස් වලට, වේදනාව, විවිධ අනිකුත් වේදනා වලට බොන්න පුළුවන්. එළියෙන් මේ තෙල් එක ගන්න පුළුවන්. තෙල් වශයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා අශ්වගන්ධ තෛල. ඒ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ කැක්කු. ඒකම මේ තෙල් එක ගන්න පුළුවන්. ගොඩක් ෂය වෙච්ච මස් ෂය වෙච්ච පරණ කල්ගත වුණු ලෙඩවලට, දුර්බල රෝගීන්ට ගෑමට පවා ඒකම බොන්න වෙනත් අශ්වගන්ධ චූර්ණ, ඒ දේවල් අශ්වගන්ධ අරිෂ්ඨය පාවිච්චි කරන්න පුළුවන්. ගාන්න මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන් මාංශ පේශී ගෙවිච්ච දුර්වල අවස්ථාවන්, පරණ වාත රෝග. උදාහරණයක් විදිහට අංශභාගයක් හැදිලා, ඒ කියන්නේ පක්ෂාඝාත පරණ අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකම හොයාගෙන තියෙනවා මතක ශක්තිය, බුද්ධිය වැඩි කරගන්නත් මේ අශ්වගන්ධ හේතු වෙනවා. ඒකම කතා කරා මානසික පැත්ත ගැන අපි කලින් කතා කරා. ඒ කියන්නේ නිින්ද වැඩි කරන්නත් මේ අශ්වගන්ධ හේතු වෙනවා. නිින්දත් වැඩි දියුණු කරනවා මේ අශ්වගන්ධ. ඒකම ක්‍රීඩකයන්ගේ හැකියාව. අපි හිතමු ක්‍රීඩා කරද්දී, මලල ක්‍රීඩා කරද්දී, දුවද්දී හැකියාව වැඩි කරගන්න මේක හේතු වෙනවා. මේකෙන් අපිට ඒගොල්ලන්ට මසාජ් එකක්, අභ්‍යංගයක් කරන්න පුළුවන්, මසාජ් කරන්න පුළුවන්, බොන්න දෙන්න පුළුවන්. ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ජිම් යන අය දැන් ගොඩක් මේ දවස්වල සමාජ මාධ්‍යවල කතා කරන දේ තමයි මේක අශ්වගන්ධ. මේක සප්ලිමන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා. මේකෙන් එන්නේ අර ටෙස්ටෝස්ටෙරෝන් වැඩි කරලා, හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරලා, වේදනාව අඩු කරලා ජිම් එකේ ක්‍රියාකාරීත්වයේ ෆන්ක්ෂන් එක, පර්ෆෝමන්ස් වැඩි කරන්න මේ ක්‍රීඩකයෝ එක්කම මේ කාය වර්ධන අවස්ථාවන්ට පවා යොදා ගන්න පුළුවන් මේ අශ්වගන්ධ. මේක දැන් වර්තමානයේ කැප්සියුල්ස් කරල් විදියට පවා නිෂ්පාදනය කළ විතානියා කැප්සියුල් විදියට ලෝකෙ පුරා ප්‍රචාරය කරලා තියෙනවා. ලෝකෙ පුරා නිෂ්පාදන තියෙනවා දැන් මේ විතානියා කැප්සියුල්ස් විදිහට. ඒකම අශ්වගන්ධ සප්ලිමන්ට්ස්, විතානියා සප්ලිමන්ට්ස් විදිහට ලබා ගන්න පුළුවන්. මේක ගොඩක් දෙනෙක්ට බාල මහලු සැමට, තරුණ සැමට වැදගත් බෙහෙතක්. වෛද්‍ය නිර්දේශයක් ඇතුව ඒක ගන්න එකත් ඒකම ඉතා වැදගත්. තමන්ගේ හිතුමතේට නැතුව
නිසි ආයුර්වේද වෛද්‍යවරයෙක් හෝ බටහිර වෛද්‍යවරයෙක්ගේ නිර්දේශ ඇතුව ලබා ගන්න එක ඉතාම වැදගත් මේ අශ්වගන්ධ කියන මේ සුවිශේෂ බෙහෙතක්. මේක ආයුර්වේදයෙන් ලෝකෙට හඳුන්වා දුන්න බෙහෙතක් තමයි මේ අශ්වගන්ධ කියලා කියන්නේ. අද මම කතා කරේ අශ්වගන්ධ. මගේ ડોક્ટર සඳවර්ණ වහන්සේට YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම අලුතින් වීඩියෝ එකක් බලා ගන්න ඕන නම් පහළින් තියෙන bell icon එක click කරන්න. ඔයගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගීමත් වේවා.